අපි අභ්‍යවකාශයේ ගැඹුරු මුහුද වගේම මිනිස් සිරුර ගැනත් කොච්චරනම් දේවල් හොයාගෙන තියෙනවද නේද? හැබැයි මේ තරම් තාක්ෂණයේ දියුණු කාලයක වුණත් අපේ ලෝකයේම තවමත් සම්පූර්ණයෙන් තේරුම් ගන්න බැරි විද්‍යාඥයන්ව පවා මවිතයට පත් කරන තැන් තියෙනවා. අද මේ පැහැදිලි කිරීමෙන් අපි බලමු ලෝකයේ ඒ වගේ විස්මිත ස්ථාන 7ක් ගැන. අපි හැමදේම ගවේෂණය කරනවා ඒත් පෘථිවිය තවමත් රහස් සංගගල ඉන්නවා. ඇත්තටම නවීන තාක්ෂණය කොච්චර තිබුණත් එකපාරටම උත්තර දෙන්න බැරි තරමේ අභිරහස් තාමත් අපේ වටපිටාවේ තියෙනවා. මේවා විශේෂකයන්ට පවා අදටත් ලොකු අභියෝගයක්. හරි, අපේ ලයිස්තුවේ පළවෙනි කොටස ලෝකයේ අద్భుත ස්ථාන. මේ යටතේ අපි මුලින්ම කතා කරන්නේ ලෝකයේ තියෙන වඩාත්ම ප්‍රසිද්ධ ඒ වගේම අద్భుත සාගර කලාපයක් ගැනයි. ඔන්න අපි මුලින්ම යන්නේ බර්මියුඩා ත්‍රිකෝණයට. ඇට්ලැන්ටික් සාගරයේ මියාමි, බර්මියුඩා සහ පුවර්ටෝ කියන ස්ථාන තුනයා කරන මේ කලාපය ගැන අහලා නැති කෙනෙක් නැති තරම් නේද? නැව් සහ ගුවන් යාන අභිරහස් විදිහට අතුරුදහන් වෙනවා කියන කතාව නිසා මේක ජනප්‍රිය සංස්කෘතිය ඇතුලේ ලොකු මිත්‍යාමත ගොඩකට මුල් වෙලා තියෙනවා. හැබැයි මෙතනදී මාධ්‍යමවන මිත්‍යාවයි විද්‍යාත්මක සත්‍යයයි අතර තියෙන ලොකු පරතරයක්. චුම්බක ක්ෂේත්‍රයේ වෙනස් වීම එහෙමත් නැත්නම් පිටසක්වල බලපෑම් ගැන කතා හැදුනට NOAA වගේ විද්‍යාත්මක ආයතන පැහැදිලිවම පෙන්වා දෙනවා මෙතන වෙන අතුරුදහන් වීම ප්‍රමාණය වෙනත් කාර්යබහුල සාගර කලාපයකට වඩා වැඩි කියලා කියන්න කිසිම සාක්ෂියක් නැහැ කියලා. ඇත්තටම දරුණු කාලගුණය, ගල්ෆ් ප්‍රවාහය, නුගැඹුරු මුහුද සහ මිනිස් අත්පසු වීම තමයි මේවට ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ. දැන් අපි සාගරයෙන් ගොඩබිමට එමු. ඊළඟ කොටස තමයි අතීත මිනිසුන්ගේ අභිරහස් නිර්මාණ. මේවා අදටත් පුරාවිද්‍යාවට ලොකු අභියෝගයක්. එංගලන්තයේ විල්ෂර්වල තියෙන ස්ටෝන්හෙන්ජ් ගැන ටිකක් හිතලා බලන්නකෝ. අද තියෙන වගේ කිසිම දොම්බකරයක්, යන්ත්‍ර සූත්‍රයක් නොතිබුණු ප්‍රාග් ඓතිහාසික යුගයක මෙච්චර දැවැන්ත ගල් කුට්ටි මෙතරම් නිවැරදිව වෘත්තාකාරව පිහිටෙන්නේ කොහොමද? ඒක ඇත්තරම අදටත් මවිතයක්. මේක මොන හේතුවකට හැදුවද කියන එක ගැන පරිශීලකයන්ට තාමත් නිශ්චිත උත්තරයක් නැහැ. ආගමික ස්ථානයක්ද, සුසාන භූමියක්ද, නැත්නම් රෝග සුව කරන තැනක්ද මත ගොඩක් තියෙනවා. හැබැයි මේකේ තියෙන ලොකුම අභිරහස තමයි මේ ගල් කුට්ටි ගිම්හාන සහ ශීත සූර්යග්‍රහණ දිනවල හිරු උදාව සහ බැස යාම එක හරියටම කෙලින් පිහිටන එක. ඒ නිසා මේක අතීතයේ තාරකා විද්‍යාත්මක දින දර්ශනයක් විදිහට පාවිච්චි වෙන්නේ නැති කියන මතය ගොඩක් ප්‍රබලයි. ඊළඟට අපි යන්නේ පේරු රාජ්‍යයේ නස්කා කාන්තාරයට. මෙතන තියෙන නස්කා ලයින්ස් කියන්නේ ඇත්තටම දැවැන්ත චිත්‍ර. මේවා කොච්චර විශාලද කියනවනම් බිමේ ඉඳලා බැලුවොත් මේවා නිකම්ම ඉරි කෑලි වගේක් විතරයි. මේ අති විශාල හැඩතල සම්පූර්ණයෙන්ම බලා ගන්න නම් අහසේ ඉඳලම බලන්න ඕනේ. සතුන්, කුරුල්ලන් සහ ජාමිතික හැඩතල වලින් යුක්ත මේවා නිර්මාණය කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 500ත් ක්‍රිස්තු වර්ෂ 500ත් අතර කාලේ. ආගමික චාරිත්‍රවලට හෝ ජලමාර්ග හොයාගන්න මේවා අඳින්න ඇති කියලා හිතනවා. මෙතන තියෙන විශේෂම දේ තමයි යුනෙස්කෝ ලෝක උරුමයක් වෙන මේ ස්ථානයේ අදටත් ඩ්‍රෝන් සහ කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා අලුත්ම හැඩතල හොයාගනිමින් පවතින එක. ඒක ඇත්තටම කවදාවත් ඉවර වෙන්නේ නැති කුතුහලයක්. හරි, ඊළඟ කොටස සෝබාදහමේ විස්මිත සංසිද්ධි. බැලු බැල්මට මැජික් එකක් වගේ පේනුනට විද්‍යාවෙන් උත්තර හොයාගත්ත තැන් දෙකක් ගැන අපි දැන් බලමු. මේක අහලම බලන්න. වියලි විලක් මැද කිසිම කෙනෙකුගේ හෝ සතෙකුගේ උදව්වක් නැතුව දැවන්ත ගල් කුට්ටි තනියම ඉස්සරහට ඇදිලා ගින් දිගු සලකුණු ඉතුරු කරන්නේ කොහොමද? කැලිෆෝනියාවේ ඩෙත් වැලි වල තියෙන මේ සේලිං ස්ටෝන්ස් එහෙමත් නැත්නම් පාවන ගල් කියන්නේ දශක ගාණක් තිස්සේ විද්‍යාඥයන්ට ලොකු ප්‍රහේලිකාවක් වෙලා තිබුණු දෙයක්. හැබැයි අන්තිමේදී පරිශීලකයන් මේ අභිරහස විසඳුවා. ඒක වෙන්නේ මෙහෙමයි. මුලින්ම වැසි ජලය එකතු වෙලා ඊටාම තුනී ජල තට්ටුවක් හැදෙනවා. රැට එන දැඩි සීතලත් එක්ක ඒක මිදිලා තුනී අයිස් තට්ටුවක් වෙනවා. ඉතින් උදේට හමන මෘදු සුළඟට මේ අයිස් තට්ටු පාවෙන්න ගන්නකොට ඒ අයිස් වලට තල්ලු වෙලා තමයි මේ ගල් කුට්ටිත් ඉස්සරහට යන්නේ. මේ අපූර්ව ක්‍රියාවලිය GPS සහ ටයිම් ලැප්ස් කැමරා වලින් අද වෙනකොට සම්පූර්ණයෙන්ම තහවුරු කරලා තියෙනවා. අපේ ඊළඟ නවතුම ඇන්ටාර්ක්ටිකාව. ටේලර් ග්ලාසියරේ තියෙන බ්ලඩ් ෆෝල්ස්. එහෙමත් නැත්නම් ලේ දියැල්ල. නම වගේම තමයි සුදු පාට අයිස්කන්ධක් මැදින් තද රතු පාට දියරයක් ගලාගෙන එන බියකරු දර්ශනයක් තමයි මෙතන තියෙන්නේ. හරියට අයිස්කන්ධකින් ඇත්තටම ලේ ගලනවා වගේ. හැබැයි බය වෙන්න දෙයක් නෑ, මේක ලේ නෙමෙයි. මේ ගලාගෙන එන්නේ ග්ලාසියරේ යටින් එන යකඩ වලින් පිරුණු අධික ලවණ සහිත අතිශය ශීතල ජලයක්.
මේ ජලය වාතයේ තියෙන ඔක්සිජන් එක්ක ගැටෙනකොටම ශනිකව ඔක්සිකරණය වෙලා රතු පාට වෙනවා. හරියට යකඩ මලකඩ කනවා වගේ දෙයක්. මේ කටුක පරිසරයක් ක්ෂුද්‍ර ජීවීන්ට අභියෝගාත්මක තත්ත්වයන් යටතේ ජීවත් වෙන්න පුළුවන් කොහොමද කියලා අධ්‍යයනය කරන්න විද්‍යාඥයින්ට කදිම ස්වභාවික විද්‍යාගාරයක් වෙලා තියෙනවා. අපි පැහැදිලි කිරීමේ අවසන් කොටස. අමුතුම පරිසර සහ ගිනි ආවාට වෙනත් ග්‍රහලෝකයකට ගියා වගේ හැඟීමක් දෙන තැන් ගැන තමයි දැන් කතා කරන්නේ. යෑමනේ තියෙන සෝකොට්‍රා දූපත බලන්න. රතු මුහුද සහ ඉන්දියන් සාගරය අතර තියෙන මේ දූපත ලෝකයෙන් කොච්චර හුදකලා වෙලාද කියවනොත් මේ භූමියට පය තිබ්බම අපිට හිතේ මේක පෘථිවිය නෙවෙයි වෙන මොකක් හරි පිටසක්වල ලෝකයක් කියලා. මේ තරම් දැඩි විදියට භූගෝලීයක වශයෙන් හුදකලා වීම නිසාම මෙහි තියෙන ශාක සහ සතුන් ලෝකයේ වෙන කිසිම තැනකට සමාන වෙන්නේ නැහැ. ඒවා පරිණාම වෙලා තියෙන සම්පූර්ණයෙන්ම වෙනස් මාර්ගයක. යුනෙස්කෝ සංවිධානය පවා මේකේ සුවිශේෂී ජෛව විවිධත්ව මධ්‍යස්ථානයක් විදියට පිළි අරන් තියෙනවා. විශේෂයෙන්ම මෙහි තියෙන ඩ්‍රැගන් බ්ලඩ් ට්‍රී කියන අමුතුම හැඩයකින් යුත් ගහ මේ දූපතේ තියෙන ඒ අමුතු පිටසක්වල වගේ ස්වභාවය නියමටම නිරූපණය කරනවා. අපේ ලයිස්තුවේ අන්තිම තැන ටුකුමැනිස්ථානයේ කාරකුම් කාන්තාරයේ තියෙන දොරටු හැල්. එහෙමත් නැත්නම් දර්වසා ගෑස් ක්‍රේටර් එක. මේක දැක්කම නම් ඇත්තටම පේන්නේ පොළොව යටින් අපායට යන්න තියෙන දැවැන්ත ගිනි දොරටුවක් වගේම තමයි. හැබැයි මේක ස්වභාධර්මයේ නිර්මාණයක් නම් නෙවෙයි. මෙතනදී 1971 කියන වර්ෂය ගොඩක් වැදගත් වෙනවා. 1971 දී කරපු කැණීමකදී අත්පැරදීමකින් පොළොව යට තිබුණු දැවැන්ත ස්වභාවික ගෑස් නිරියක් සිදුරු වෙලා තමයි මේ භූමිය කඩාගෙන වැටිලා මේ යෝධ ආවාටය හැදුනේ. ඉතින් ඊළඟට උනේ ලොකුම මිනිස් අතපසුවීම. විෂ සහිත මීතේන් ගෑස් පැතිරෙන එක නවත්තන්න ඕන නිසා දවස් කිහිපයකින් මේක සම්පූර්ණයෙන්ම නිවිලා යයි කියලා හිතලා තමයි මේකට ගිනි තිබ්බේ. ඒක තමයි සැලස්ම උනේ. හැබැයි යථාර්ථය උනේ මොකද්ද දන්නවද? ඒ ගින්න දශක ගාණක් තිස්සේ අද වෙනකනුත් නොකඩවා දැවෙන එක. කොහොම වුණත් මේ ගින්නේ සැර දැන් ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා කියලා මෑතකදී වාර්තා වෙලා තියෙනවා. දැන් අපි මේ ගවේෂණයේ අවසානයට ඇවිත් ඉන්නේ. මේ හැම දෙයක්ම එකතු කරලා ගත්තම අපිට පෘථිවිය ගැන හිතන්න ගොඩක් දේවල් ඉතුරු වෙනවා. අපිට තේරුම් වෙන ප්‍රධානම දේ තමයි සමහර අභිරහස් වලට කාලයත් එක්ක නිශ්චිත විද්‍යාත්මක පිළිතුරු ලැබිලා තියෙනවා කියන එක. ඩෙත් වැලි වල සේලිංగ్ ස්ටෝන්ස් වගේම බර්මියුඩා ත්‍රිකෝණයේ කතා ඒකට හොඳම උදාහරණ. හැබැයි අනිත් පැත්තෙන් නස්කා ලයින්ස්, ස්ටෝන් හෙන්ජ් වගේ තැන් ගැන තවමත් පරිේෂණ සහ දැඩි විවාද කරනවා. මේ කොයික වුණත් මේ හැම තැනකින්ම එක දෙයක් නම් ඉඳුරාම පැහැදිලි වෙනවා. ඒ තමයි අපේ මේ පෘථිවිය අපි හිතනවට වඩා ගොඩක් අමුතුයි, ලස්සනයි. ඒ වගේම අපිට තවමත් හිතාගන්න බැරි තරමේ සංකීර්ණ රහස් ගොඩක් හංගගෙන ඉන්නවා කියන එක. ඉතින් අද අපේ පැහැදිලි කිරීම අවසන් කරන්න කලින් මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. අපි අද කතා කරපු බර්මියුඩා ත්‍රිකෝණය, ස්ටෝන්හෙන්ජ්, නස්කා ලයින්ස්, සේලිංగ్ ස්ටෝන්ස්, බ්ලඩ් ෆෝල්ස්, සොකොත්‍රා දූපත සහ දොරටු හැල් කිරන මේ ස්ථාන 7න් වඩාත්ම පුදුමේ දනවන ස්ථාන විදිහට හිතෙන්නේ මොකක්ද? මේ අපූර්වතෙන් ගැන තවදුරටත් හොයලා බලන්න මේ ගවේෂණය ලොකු රුකුලක් වෙන්න ඇති කියලා අපි හිතනවා. යලිත් මේ වගේම අපූර්ව පැහැදිලි කිරීමකින් ඉක්මනින්ම හමු වෙමු.